ඉතින් මේ වීඩියෝ එකෙන් අදත් මම ඔයාලට අරගෙන එන්නේ ඉංග්ලිෂ් නිවුස්පේපර් ආටිකල් එකක එක්ස්ප්ලනේෂන් එකක්. මේ ආටිකල් එකේ ටයිටල් එක එහෙම නැත්නම් මාතෘකාව මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. Bottlenecks at Colombo Port threaten imports and exports. ඒකේ සිංහල අර්ථය වෙන්නේ කොළඹ වරායේ අවහිරතා හේතුවෙන් ආනයන සහ අපනයන වලට තර්ජනයක් කියන එක. දැන් අපි බලමු මේ bottleneck කියන වචනේ අර්ථය. මේ bottleneck කියන වචනේ අර්ථය මෙතන අරගෙන තියෙන්නේ යම්කිසි ක්‍රියාවලියක ප්‍රගතිය මන්දගාමී කරයි හෝ එහෙම නැත්නම් නතර කරනයි කියන අදහසින්. ඒ කියන්නේ it slows or halts free movement and progress. ඒ වගේම මේ bottleneck කියන word එකේ අර්ථය අපිට මෙන්න මේ විදිහට භාවිතා කරන්නත් පුළුවන්. A place where a road becomes narrow or a place where there is often a lot of traffic. යම් මාර්ගයක් පටුවන ස්ථානයක් හෝ බොහෝ විට වාහන තදබදයක් ඇති ස්ථානයක් නම් කරන්නත් මේ bottleneck කියන word එක අපිට use කරන්න පුළුවන්. ඉතින් මේ උදාහරණය දක්වලා තියෙන ආකාරයට the bottleneck on Jaffna Road කියන්නේ යාපනයේ මාර්ගයේ තිබෙන බොහෝ තදබදය ඇති ස්ථානයක් හඳුන්වන්න අපිට මේ bottleneck කියන word එක use කරන්න පුළුවන්. මේ newspaper article එකේ අන්තර්ගතයේ තියෙන මොනවද කියලා අපි දැන් බලමු. Rumblings of discontent at Sri Lanka's premier port, mainly at the two state-run terminals, among exporters and importers over long delays, plus frustration among workers over what many see as political trances, may have forced the government to change the minister in charge of this key institution. දැන් අපි බලමු ඒ කොටසේ සිංහල අර්ථය කොහොමද එන්නේ කියලා. Rumblings of discontent. Rumblings කියන්නේ ഘോഷාකාරී භාවය. එතකොට discontent කියන්නේ අතෘප්තිය. ඒ කියන්නේ නොසතුටු භාවය. ශ්‍රී ලංකාස් ප්‍රීමියර් පෝර්ට් කියලා හඳුන්වලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වරාය කියන එක. Mainly කියන්නේ ප්‍රධාන වශයෙන් two state run terminals කියන්නේ රජය විසින් පාලනය කරන ඒ කියන්නේ රාජ්‍ය පර්යන්ත දෙක කියන එක. ටර්මිනල් කියන්නේ පර්යන්තය. among exporters and importers කියන්නේ ආනයනකරුවන් සහ අපනයනකරුවන් අතර කියන එක. exporters කියන්නේ අපනයනකරුවන්, importers කියලා හඳුන්වන්නේ ආනයනකරුවන්. over long delays කියලා හඳුන්වලා තියෙන්නේ දිගු කාලීන ප්‍රමාද වීම. delay කියන්නේ ප්‍රමාද වීම. frustration කියන වචනේ අර්ථය වෙන්නේ කලකිරීම කියන එක. එතකොට frustration among workers කියලා හඳුන්වලා තියෙන්නේ මේ කම්කරුවන් අතර ඇති වී තිබෙනා වූ කලකිරීම කියන එක. over what many see as political transfers කියලා කියන්නේ මෙතනදී මේ කලකිරීම ඇති වී තිබීමට හේතුව political transfers. ඒ කියන්නේ දේශපාලන මාරුවීම් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. force the government කියලා හඳුන්වලා තියෙන්නේ රජයට බලකිරීමක් කරනවා කියන එක. to change the minister in charge of this key institution. Minister in charge කියලා හඳුන්වලා තියෙන්නේ මේ ආයතනය බාර අමාත්‍යවරයා කියන එක. On Friday, Minister of Transport, Highways, Ports and Civil Aviation Bimal Ratnayaka was relieved of two portfolios, Ports and Civil Aviation, and reappointed as Minister of Transport, Highways and Urban Development in a sudden cabinet reshuffle. දැන් අපි බලමු ඒ කොටසේ සිංහල මීනින් එක එන්නේ කොහොමද කියලා. On Friday කියලා හඳුන්වන්නේ සිකුරාදා දිනයේදී Minister of Transport, Highways, Ports and Civil Aviation. ඒ කියන්නේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වන බිමල් රත්නායක was relieved of two portfolios. ඒ කියන්නේ මේ අමාත්‍යවරයාට බාර අමාත්‍යංශ දෙකකින් relieved කියන්නේ නිදහස් කරා කියන එක. මේ නිදහස් කරපු අමාත්‍යංශ දෙක තමයි වරහන් ඇතුලේ Ports and Civil Aviation කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ වරාය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය කියන එක. Reappointed කියන්නේ නැවත පත් කරා කියන එක. එතකොට reappointed as Minister of Transport, Highways and Urban Development කියලා කියන්නේ transport ප්‍රවාහන, highways මහා මාර්ග, urban development කියන්නේ නාගරික සංවර්ධන කියන මාත්‍යවරයා ලෙස නැවත පත් කරා කියන එක. sudden cabinet reshuffle කියලා කියන්නේ හදිස්සි කැබිනට් සංශෝධනයක් කියන එක. මේ reshuffle කියන word එකේ meaning එක තමයි
නැවත සකස් කිරීම. ඒ කියන්නේ මේ අමාත්‍යවරුන් අතරේ බෙදී ඇති විෂය පත වෙනස් කිරීම හඳුන්වන්න තමයි මේ රීෂෆල් කියන වර්ඩ් එක මෙතනදී යූස් කරලා තියෙන්නේ. ඉතින් මේ කාලීන පුවතක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච නිවුස් පේපර් ආටිකල් එකේදී ඔයාට අලුත් ඉංග්ලිෂ් වර්ඩ්ස් ගොඩක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ නැති කියලා මම හිතනවා.